System Navigator platform එකේ Bookshop V2 system එක. GRN page එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලොන්ගේ system එකට item අලුතෙන් add කරගන්න. පළවෙනි input field එකේ barcode එක scan කරන්න පුළුවන්. ඊට පස්සේ නම enter කරලා ඊළඟට brand එක category එක වගේ දේවල් ඔයගොල්ලෝ categorize කරලා inventory manage කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දේවල් මෙතනින් add කරන්න පුළුවන්. මේ දේවල් වලට option add කරන්න මෙන්න මෙතන තියෙන pages වලින් පුළුවන්. brand එක add කරගන්නවා නම් මේ page එකට ගිහිල්ලා ඔයගොල්ලෝ brand එක add කරගන්න පුළුවන්. තියෙන දේවල් change කරගන්න click කරලා update කරලා submit කරන්න සහ delete කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ cost එක add කරලා ඔයගොල්ලන්ට profit percentage එක මෙතන enter කරන්න පුළුවන්. profit percentage එක enter කරාම automatically selling price එක calculate වෙනවා. ඒ price එක හරියන්නේ නැත්නම් ඔයගොල්ලන්ට ඕන manual type කරගන්නත් පුළුවන්. ඉතින් discount එකක් apply කරගන්න පුළුවන්. එතනින් apply කරන discount එක හැම වෙලේම sell වෙනකොට ඒ item එකට automatically discount එකක් විදිහට add වෙනවා. ඊට පස්සේ wholesale price එක සහ in-house price එක add කරලා quantity එක දාලා GRN එකට add කරන්න හැකියාව තියෙනවා. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ සාමාන්‍ය purchase bill එකක් ගත්තාම මේ purchase bill එකේ තියෙන item ඔක්කොම එකවර add කරලා save කරන්න පුළුවන් විදියට මම දැනට එක item එකක් add කරලා save කරලා පෙන්නන්නම්. මේ විදියට add කරන item GRN එකෙන් add කරන item stock එකට add වෙනවා. stock එකේ අපි add කරපු item ටික අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ item වලට changes කරනවා නම් මෙතනින් change කරන්න පුළුවන්. ඔයාලට barcode sticker අලව ගන්න අවශ්‍ය නම් barcode sticker නැති ඒවට මෙතනින් barcode sticker එක print කරගන්නත් හැකියාව තියෙනවා. stock එකෙන් පස්සේ ඔයගොල්ලෝ billing page එකට යන්න පුළුවන්. මෙතනින් තමයි bill ටික add කරගන්නේ. සාමාන්‍ය විදිහටම මෙතන code කියන input field එකේ ඔයගොල්ලෝ barcode එක scan කරාම barcode scan එකෙන් ඒ item එක automatically bill එකට add වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් item එක මෙතනින් search කරලා උනත් bill එකට add කරගන්න. එතකොට මෙතන discount කියන input field එක ටිකක් විශේෂයි. අපි item එක GRN කරනකොට අපි item එක system එකට add කරනකොට add කරපු discount එක automatically මෙතනට ගන්නවා වගේම අපිට ඕන මෙතනින් වෙනස් discount එකක් add කරගන්නත් පුළුවන්. ඊට අමතරව discount එක amount එකක් විදිහට දානවට අමතරව percentage එකක් විදිහට add කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 110ක discount එකක් දෙනවා කියලා මම මෙතන type කරු 110 automatically ගැලවෙනවා. customer base එක manage කරනවා නම් ඔයාට මෙතන customer ගේ phone number එක සහ නම add කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ total bill එකට discount එකක් දෙනවනම් bill discount එකක් දෙනවනම් bill discount එක මෙතනින් add කරන්න හැකියාව තියෙනවා. මෙතන discount input field එකත් කලින් කතා කරා වගේමයි amount එකක් විදිහට discount එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් percentage එකක් විදිහට discount එක දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතන bill discount එක program කරගන්න හැකියාව තියෙනවා. ඒ bill එකේ total amount එකට අනුව උපරිම bill discount එක limit වෙන විදිහට. උදාහරණයක් විදිහට බැලුවොත් දැන් මෙතන අපේ total amount එක තියෙන්නේ 1350යි. රුපියල් 5000ට අඩු bill වලට 105කට වඩා වැඩි discount එකක් දෙන්න බැරි වෙන්න මම දැන් මේක program කරලා තියෙන්නේ. ඒකෝර දැන් මම මෙතන 110 add කරොත් ඔයගොල්ලන්ට පේනවා 110 ගන්නේ නැහැ. ඒ වෙනකොට 105ම තමයි maximum discount එක විදිහට ගන්නෙ. ඒක program කරගන්න option එක ඔයගොල්ලන්ට මෙන්න මෙතන dashboard එකට ගියාම offers කියන තැනින් බලා ගන්න පුළුවන්. මම මෙතන දැන් program කරලා තියෙන්නේ බිඳුවට වඩා වැඩි නමුත් 5000ට වඩා අඩු ඒවට 105ක discount එකක් යන විදිහට. රුපියල් 5000ට වැඩි bill වලට 110ක discount එකක් මම මෙතනින් apply කරලා තියෙනවා. රුපියල් 10000ට වඩා වැඩි bill වලට 115ක maximum discount එකක් මම මෙතනින් program කරලා තියෙනවා. ඔය විදිහට ඔයගොල්ලන්ට ඕන තරම් මෙතන condition දාලා maximum discount එක limit කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මම check out කරන්න ගිය bill එක තව වරක් මම ඔයාලට දාලා පෙන්නන්නම්. මෙතනින් maximum discount එක බලා ගන්න ඕන නිසා අපි මෙතන item 5ක් add කරමු. එතකොට රුපියල් 5000ට වඩා වැඩි bill එකක් එනවා. එතකොට දැන් අපි බැලුවොත් 105ක discount එක apply කරලා 105ක discount එක මේ bill එකට ගන්න පුළුවන්. මේක 5000ටත් වැඩි නිසා මම program කරලා තියෙන විදිය දැන් මෙතන මට 110ක discount එකක් දෙන්න හැකියාව තියෙන්න ඕන. අපි බලමු 110 add කරලා 110ක discount එකක් apply වෙනවා. අපි දැන් මෙතන බැලුවොත් 120ක discount එකක් දෙන්න. අන්න බලන්න මේක 110ක discount එකෙන් cap වුණා. ඒක maximum discount එක අපි program කරන විදිහට මේක වැඩ කරනවා. maximum discount එක bill amount එකත් එක්ක program කරගන්න පුළුවන් හැකියාව තියෙන නිසා මේක ගොඩක් bookshop වලට වැදගත් වෙන feature එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන customer දෙන cash amount එක add කරන්න. එතකොට ඔයාලට මෙතනින් අවසානට බලා ගන්න පුළුවන් balance එක. ඊට පස්සේ ඔයාලට check out කරන්න පුළුවන්.